හෙලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න මම අද ඔයාලට ජෝර්ජියා වීඩියෝ එක අරන් යන්නේ. හැබැයි වීඩියෝ එක දිග නිසා මම ඔයාලට ඒක පාර්ට් දෙකකට පෙන්නනවා. අද ඔයාලට මම ගේන්නේ පාර්ට් 1 එක. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා බලමු. එතකොට අපි ඔන්න පටන් ගන්නවා ඊශ්‍රායෙල් එයාපෝට් එකකින්. ඔයාලට කැම ගන්න ඕන නම් ඒ වෙලාවට ඔයාලට මට වගේම බඩගින්නක් ආවොත් මෙන්න මේ තැනට ගිහින් ගන්න. මොකද එතන තමයි ටිකක් ගාන අඩුවට තියෙන්නේ. හරි, එහෙනම් අපි දැන් ගිහලා බලමු කොහොමද අපේ ගමන කියලා. ඉතින් අපි ගමන් කරන්නේ අර්කියා එයාලයින් එකේ. ඉතින් ඔන්න ඔයාලට පේනවා කොහොමද පල්ලෙහා පේන්නේ කියලා. ඉතින් ඒක බලාගෙන යන ගමන් ඔන්න අපි ජෝර්ජියාවට ආවා. මේ ඉන්නේ අපි ජෝර්ජියා එයාපෝට් එකේ. දැන් ලෑන්ඩ් කරන ගමන් තියෙන්නේ ෆ්ලයිට් එක. ඉතින් ඔන්න බලන්න ජෝර්ජියා එයාපෝට් එකට ආවා අපි. ඔයාලට පේනවනේ. අපි එතනින් පටන් ගන්න දැන් ඉඳන් තියෙන්නේ ජෝර්ජියාවේ කැසිනෝ එක. ඉතින් ඔයාලා දන්න ජෝර්ජියාව ගොඩක් ප්‍රසිද්ධයි කැසිනෝ වලට. ඉතින් ඔන්න කැසිනෝ ප්ලේ කරන්න ඕන නම් ඔයාලට ජෝර්ජියාවට එන්න පුළුවන්. ඉතින් අපි සල්ලි ඩොලර්ස් මාරු කරගෙන ජෝර්ජියාවේ මනි වලට දැන් අපි යනවා අපේ හෝටල් එකට. ඉතින් අපි එහෙනම් ගිහින් බලමු. යන අතරතුරේ මම ඔයාලට පොඩි කතාවක් කියන්න. ඔයාලට පේනවා ඇති මේ හැම ගෙදරකම වගේ ගොඩක් ගෙවල් වල සමහර රෙස්ටොරන්ට් ළඟ තියෙනවා මිදි. මොකද මෙහි පොළව ගොඩක් සාරවත්. ඉතින් ඒගොල්ලෝ ගොඩක්ම කැමති මිදි වලට. ඒ කියන්නේ ගොඩක්ම වයින් වලට හරි ප්‍රසිද්ධයි මේ ජෝර්ජියාව. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද අපේ හෝටල් එකට යනකොට ඒ පාර දෙපැත්ත අපිට පේන්නේ කියලා. මේක ඇවිල්ලා ඕල් සිටි එකක්. ඉතින් පේනවනේ හරි ලස්සනට පොඩි මාකට් එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේකත් බලාගෙන අපි ඉස්සරහට යමු. ඊශ්‍රායෙල් වල ඉඳලා ජෝර්ජියාවට පැය 2මාරක් යනවා. ඉතින් ඒ ඇවිල්ලා ඔන්න මට ආයෙත් බඩගිනි. ඉතින් ඊශ්‍රායෙල් ෂෙකල් වලයි ජෝර්ජියාවේ තියෙන සල්ලි වලයි ලොකු වෙනසක් නැහැ ෂෙකල් එකේ. හැබැයි බඩු වල ගාණ පොඩ්ඩක් අඩුයි. ඒක තමයි තියෙන ලොකුම වෙනස. ඉතින් මේ ඔයාලා දැන් දකින්නේ අපි ආපු හෝටල් එක. ඒක ටෙනිස් වලට ගොඩක් ප්‍රසිද්ධ හෝටල් එකක්. ඔයාලට පේනවා ඇති. දැන් අපි යන්නේ අපේ රූම් එකට. ඉතින් අපේ පුතාත් ඉන්න නිසා අපි ටිකක් ලොකු රූම් එකක් තමයි බුක් කළේ. ඉතින් ඒක මෙන්න මේ විදිහයි. ඔන්න ඉතින් අපි ආපු දවසේම ට්‍රැවල් කරන්න පටන් ගත්තා. ඉතින් දැන් අපි යනවා ජෝර්ජියාවේ අගනගරය වන තිබ්ලිසි නගරයට. මේ ඔයාලට පෙන්නේ ඒ අගනගරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අපිට මොනවද තියෙන්නේ බලන්න කියලා. මේ ටූරිස්ට්ලාට තියෙනවා ටූර් ඉන් ජෝර්ජියා කියලා මේ සමහර ටූරිස්ට් ප්ලෑන්ස්. ඒ කට්ටිය ඇවිල්ලා අපිට ගයිඩ් කරනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒ වගේ එකක් තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා කැමති තැන් වලට මේ ට්‍රැවල් කරන්න. ඉතින් මේක හරි ලස්සන නිර්මාණයක්. ඇත්තට මේකේ තියෙන්නේ නිකන් අපේ ජීවන චක්‍රය වගේ. කියන්නේ අපේ ජීවිතය වගේ. බලන්නකෝ ඒකේ හැම දෙයක්ම වගේ තියෙනවා. ඒකේ හරි ලස්සනයි. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යමු. ඇත්තටම මම හිතනවා ඔයාලට මේවා දකිනකොට ආස හිතේ ට්‍රැවල් කරන්න ජෝර්ජියාවට. ඇත්තටම මම ඔයාලට කියනවා ජෝර්ජියාවට ගිහින් බලන්න. පොඩ්ඩක් මේ අපේ පරිසරයේ මිදිලා පොඩ්ඩක් වෙනස්ම අත්දැකීමකට ඔයාලට යන්න පුළුවන්. ඉතින් මේ අපි පොඩි බෝට්ටු සවාරියක් යනවා. ඉතින් ඒ යන අතරතුරේ පේන දේවල් මම ඔයාලට පෙන්වන්නම්. ඔයාලා මේ දකින්නේ ජෝර්ජියාවේ අගනුවර වන තිබිලිසියේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධ ඓතිහාසික ස්මාරකයක්. හරි, අපි දැන් දකින්නේ සැම්තරෝ මොනිස්ටරි එක. මේක පිටතලා තියෙන්නේ මුස්කේටා කියන පුරාණ නගරේ.
ඒකත් ඓතිහාසික වටිනාකමක් ඇති පල්ලියක්. ඇත්තට මේකේ තියෙන බිත්තිවල කර ඇති සියුම් කැටයම් වලින් පැරණි ශිල්පීන්ගේ දක්ෂතාවය මැනවින් පැහැදිලි කරන්න පුළුවන්. ඇත්තට මේක හරිම ලස්සනයි. මේ ඔයාලා දකින්නේ එකේ ඇතුළත ඔයාලට පේනවා ඒගොල්ලෝ තාමත් පිරිසුදු කිරීමට භාවිතා කරන්නේ පැරණි දේවල්. ඉතින් ඔයාලා මේක බලාගෙන යන ගමන් ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් ඉතින් ඔයාලගේ හදවතින් ඒ ගැන ප්‍රාර්ථනාවක් කරගෙන යන්න. මොකද මේ තියෙන්නේ ප්‍රාර්ථනා බොක්ස් එකක්. ඒ කියන්නේ ප්‍රාර්ථනා කූඩය. ඉතින් කෙනෙක් ඉටිපන්දමක් පත්තු කරගෙන එයාටගේ හිතේ තියෙන ප්‍රාර්ථනාවක් ලියලා ඒ කූඩෙන් දාලා යනවා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ප්‍රාර්ථනාවක් මේ මොහොතේ මතක් කරගන්න. මේ ඔයාලා දකින්නේ ඒ මොන්ස්ටර් එකේ පිටත පෙනුම. ඒකෙත් බලන්න කැටයම් වලින් තමයි තියෙන්නේ. ඒ වගේම ලස්සන ගාඩන් එකක් එක්ක තමයි ඒ මොනස්ටර් එක ඒගොල්ලෝ හරි ලස්සනට හදලා තියෙන්නේ. හරි එහෙනම් පොඩ්ඩක් මහන්සි. අපි ඔන්න ප්‍රෙස් ජූස් බොන්න කියලා ගියා. ඉතින් ඔන්න අපිට එතනදී හම්බුණා ඩොනල්ඩ් ට්‍රම්ප් පුටින් ඔය. ඉතින් ඒකත් බලාගෙන අපි ඉස්සරහට යමු. ඉතින් අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න එහෙනම් අපි යමු සාමයේ පාලම බලන්න. කූරා කියන ගඟ හරහා ඉදිකර ඇති මේ වීදුරු සහ වාහන වලින් නිම වූ නවීන පාලමක්. තිබිලිසි නගරයේ පැරණි පෙනුමට නවීන සුන්දරත්වයක් එකතු කරන්න ඇත්තටම මේ පාලම සමත් වෙනවා. හරි මේ ඔයාලා දකින්නේ කර්තාලිස් දේඩා. ජෝර්ජියාවේ මව කියලා තමයි ගොඩක් අය හඳුන්වන්නේ. තිබිලිසි නගරයට ඉහළින් පිහිටි සෝලාලකීම් කන්ද මුදුනේ ඇති ලොකු ස්මාරකයක් තමයි මේක. ඇගේ එක් අතක මිතුරන් සඳහා වයින් බදුනක්ද අනිත් අතේ සතුරන් සඳහා කඩුවක්ද තියෙනවා. ඉතින් එයින් ජෝර්ජියානු ජනතාවගේ ආගන්තුක සත්කාරය සහ වීරත්වය මැනවින් නිරූපණය වෙනවා. දැන් මේ ඔයාලා දකින්නේ සියෝනි ආසන දෙව් මැදුර. ඒක තිබිලිසි අගනුවර පිහිටා තියෙන මෙම දෙවස්ථානයේ එරට වැසියන්ගේ ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයේ ප්‍රධාන සංකේතයක්. ඉතින් මෙහි ඇති සම්ප්‍රදායික ගෝලාකාර වහල සහ පැරණි ගල් බිත්ති ඉතාමත් හරිම දර්ශනීය පෙනුමක් තියෙනවා. ඒ වගේම ඇතුළත හරිම ලස්සන බිතුසිතුවම් තියෙනවා. ඉතින් ඔයාලත් මේක බලන ගමන් අපි ඉතින් ඉස්සරහට යමු. ඊට පස්සේ අපිට පිටතට ගිහම පේන්නේ පොඩි මාකට් එකක් වගේ පොඩි වීදියක් තියෙනවා. ඉතින් මේ වීදියෙන් ඇවිදගෙන යන ගමන් ඔයාලට කැමති දෙයක් ගන්න පුළුවන්. ඉතින් මට ගන්න හිතුණා ලස්සන ඉටිපන්දම්. ඉතින් සුවඳයි ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් ඔයාලටත් ජෝර්ජියාවට ට්‍රැවල් කරන්න આવොත් මේ වගේ දේවල් බලන්න ගන්න ඔයාලටත් පුළුවන්. ඔයාලා මේ දකින්නේ තිබිලිසියේ තියෙන ඉතාමත් ආදරණීය ස්ථානයක්. ඉතින් මේකට කියන්නේ ආදරේ පාලම කියලාත් කියනවා. ඉතින් ඔයාලා දන්නවද මේකේ අලුත විවාහ වූ ජෝඩු පෙම්වතුන් තමන්ගේ ආදරය සදාකාලික බව සංකේතවත් කිරීමට තමයි මෙතෙන්ට එන්නේ. ඉතින් ඔවුන්ගේ නම් හෝ ආදරණීය පණිවිඩයක් ලියලා මේ අගුල මේ පාලම වැටට සවි කරනවා. ඊට පස්සේ ඒකේ අගුළු දැම්මට පස්සේ ඔවුන් කරන්නේ ඒ යතුර කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි වන පරිදි ඒ යතුරු පල්ලෙහා ගලාගෙන යන ගංගාවට විසි කරනවා. ඉතින් ඒක හරියම ලස්සන තැනක්.
ඇත්තටම රතු පාට ඒ ලොක් වලින් කියන්නේ දැඩි ආදරය, ප්‍රේමය සහ කැපවීම ගැන. ඉතින් මෙතෙන්ට මං හිතන්නේ මේ සංචාරකයින් විතරක් නෙවෙයි, මේ රටේ ඉන්න කට්ටියත් ගොඩක් මෙතෙන්ට කැමති, ගොඩක් ආදරණීය මතකයන් සටහන් කිරීමට මං හිතන්නේ හැඟීම්බර ස්ථානයක්. අවට වටපිටාව හරිම ලස්සනයි, පොඩි දියැලක් තියෙනවා. ඉතින් ඔයාටත් මෙතෙන්ට આવොත් රසම රස කෑම වේලක්, ඒ වගේම මනසට පොඩි නිදහසක්, පොඩි කාලයක් මෙතන ගත කරලා යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ ඇත්තටම හරිම ලස්සනයි, හරි නිස්කලංකයි. මේ ඔයාලා දකින්නේ වීදියක ජෝර්ජියා නැටුමක යෙදෙන එක්තරා කණ්ඩායමක්. ඉතින් ජෝර්ජියා නැටුමකින් අපි ඉස්සරහට යමු. ඔයාලා මේ දකින්නේ ජෝර්ජියාව ඉතාමත්ම ජනප්‍රිය එහි තියෙන සම්ප්‍රදායික ජාතික ආහාරයක් වන කිංකාලි. හරි, මේ ඔයාලා දැන් දකින්නේ ඉතාමත් ප්‍රසිද්ධ ඓතිහාසික ස්ථානයක් වෙන චීර්වැලි අබානු හෝ ඔර්බෙලියානි ස්තල්පර් ස්නාගාරය නමින් හැඳින්වේ. ඉතින් මේක ස්වභාවික මොනුසුම් සල්ප දියඋල්පතක් ආශ්‍රිතව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් තිබිලිසි නගරේ ආරම්භ වීමට පවා මෙම සල්ප දිය උල්පත් මුළු බව ජනප්‍රවාදී තියෙනවා. ඉතින් ඔයාලා දැක්කනේ පිටින් බලනකොට පේන්නේ හරියට නිකන් මුස්ලිම් පල්ලියක් වගේ. ඒ සම්පූර්ණයෙන්ම සල්ප ස්නානය සඳහා වෙන් වූ ස්ථානයක් මේක. එහි මූණත පර්සියානු කලාවට අනුව නිල් කොළ සහ වෙනත් වර්ණ වලින් මොසැයික් කියන ටයිල් ආධාරයෙන් තමයි මේක අලංකාරණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සල්ප මිශ්‍ර උණු වතුර. ඉතින් මේගොල්ලෝ විශ්වාස කරනවා ශරීරයේ සමේ රෝග, සන්ධි රෝග, මේ මානසික ආතතිය දුරු කරගන්න පුළුවන් බව. ඉතින් ඔයාලට මම පෙන්නුවා කලින් මේ කාමරයේ විදිහ. ඉතින් මේකට පැමිණෙන කට්ටියට පුළුවන් පෞද්ගලික කාමරයක් ගන්න. එතකොට මෙයාලා සෝනා පාසුකම්, සම්ප්‍රදායික ශරීරය පිරිසිදු කරගන්න සම්බාහන, ඒ සේවයත් එයාලගෙන් ගන්න පුළුවන්. ඉතින් මේක පිහිටලා තියෙන්නේ තිබිලිසි පැරණි නගර කලාපයේ. අපි පිරිසිදු ජලයෙන් පිරිසිදුලා ඊට පස්සේ තමයි අපි යන්නේ උණු වතුරට. ඒ උණු වතුරෙන් පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ සවුනා එක. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒකේ පිටත එළියට ආවට පස්සේ මේ වගේ ලස්සන කැටයම් වලින් මේ නිර්මාණාත්මකව මේ ලස්සනට තියෙනවා. ඔන්න අපි ඒ ස්ථානයට ගියේ උදෙන්ම. ඊට පස්සේ ඉතින් ආවා අපි ජෝර්ජියානු බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න. එහෙනම් අපි ඒකෙත් රස. ඊට පස්සේ ඉතින් ඔන්න මම ආසම දෙයට තමයි මේ යන්නේ. හිතන්නකෝ මොකද්ද කියලා? ඒ තමයි shopping mall එක. ඉතින් අපි shopping mall එක වටේ පොඩි රවුමක් ගිහලා බලමු නේද? එහෙනම් එන්නකෝ යන්න මමත් එක්ක මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔන්න එතකොට මම දැක්කා ඊශ්‍රායල් වල තියෙන සුපර් මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ නමම තියෙන එකක්. ඒගොල්ලොන්ගේම කම්පැනි එකක් මම හිතන්නේ කර්ෆිව් කියන සුපර් මාකට් එක අපේ ඊශ්‍රායල් වලත් තියෙනවා. ඉතින් ඔන්න අපි ඒකට ගිහිල්ලා මෙතනින් අපිට ඕන දේවල් ටිකක් අරගෙන ඊට පස්සේ අපි ආපහු යමු. අපි ආපහු මෝල් එක බලන්න. ඉතින් අපි shopping mall එකේ වැඩ ටික ඉවර කරගෙන දැන් අපි යන්න හදන්නේ ඩිනර් වලට.
ඉතින් ගිහිල්ලා බලමුද හරිම ලස්සන රෙස්ටොරන්ට් එකක් මොනවද කන්න තියෙන්නේ කියලා. ඒක හරියට ෆැමිලි රෙස්ටොරන්ට් එකක් වගේ. ඒත් ඇතුළට ආවට පස්සේ ඒක නිකන් පුස්තකාලයක් වගේ. ඔයාලටත් එහෙම හිතුණාද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න ඉතින් රසම රස කෑම වේලක රස බලන්න තමයි අපි ඉතින් යන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් ජෝර්ජියාවට ආවොත් මේ වගේ රසම රස කෑම වේලක රස බලන්න. ඉතින් මම ඔයාලට කලින් දවසේ පෙන්නුවා වගේම මේකත් නාන තටාකයක්. එතකොට මේක පිහිටලා තියෙන්නේ භූගතව පොළව මතු පිටින් අපිට පෙනෙන්නේ ගඩොලින් සාදන ලද ගෝලාකාර වහලක් විතරයි. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද මේක කියලා. ඒ එක්කම මම ඔයාලට මේක ගැන පොඩි විස්තරයක් කියාගෙන යන්නම්. ජෝර්ජියාවේ අගනුවර වන තිබිලිසි යන නාමය හැඳින්වීමටත් මෙම උල්පත් මුල් වෙලා තියෙනවා ඒ කාලේ. මොකද පැරණි ජෝර්ජියානු භාෂාවෙන් තිබිලිසි කියලා කියන්නේ උණුසුම් ස්ථානය කියන එකයි තේරුම. ඉතින් මේ ඔයාලා දකින්නේ ඒ කාමරේ තියෙන දේවල්. දැන් ඒ හැම දෙයක්ම හරි නවීන විදිහට පරණ දේවලුත් එක්ක හරි ලස්සනට ගලපලා තියෙනවා. මම මේකට තව පොඩි කතාවක් කියන්නම්. පස්වන සියවසේදී වක්තැන්න කියන රජතුමා දඩේම යනකොට ඔහුගේ රාජාලිය මේ උණු වතුර උල්පතකට වැටුණා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔහු මෙතෙන්ට ඇවිල්ලා එහි අලංකාර සහ වටිනාකම දෙක ඔහු මේ නගරේ ඉදි කළ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. අවට වටපිටාව ඇත්තරම හරිම ලස්සන කොළ පාටින් පිරුණු රටක් තමයි ජෝර්ජියා. ඔන්න ඉතින් හස්බන්ඩ් හෙයා කට් එකක් කරන්න හිතුණා ජෝර්ජියාවලින්. ඉතින් ඔයාලා මේ දකින්නේ ඒ වීඩියෝ එක. සිංහල භාෂාවේ මේක හඳුන්වන්නේ ශුද්ධ ත්‍රිත්ව ආසන දෙව්මැදුරු කියලා. ඉතින් ලෝකයේ තියෙන විශාලතම ඔර්තොඩොක්ස් පල්ලි වලින් එකක්. ඉතින් මේකේ තියෙනවා රත්තරන් පාටට ගෝලාකාර විදිහේ ලස්සන වහලක්. ඒක හරි ලස්සනට පේනවා මේ උසට තියෙන හින්දා. ඉතින් මනරම් පේනමක් නිසාම ඕනම කෙනෙක්ගේ net සිත අද ගන්නා සුළු පල්ලියක් තමයි මේක. ඇත්තටම මම මුලින්ම මේ පල්ලියට යනකොට මේ මම දැක්කේ මේ වගේ සොල්දාදුවෝ ගොඩක් මේ එහෙ ජාතික කොඩියේ තියාගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා මොකක් හරි විශේෂ දවසක්ද දන්නේ නැහැ අද එහෙම කියලා. ඉතින් ඇතුළට ගියා. ඉතින් ඇතුළට ගියාම තමයි දැනගත්තේ ඒ මොකක්ද කියලා. ඉතින් ඔයා කුතුහලෙන් ඉන්න ඒ මොකක්ද කියලා මම කියන්නම්. මීට අවුරුදු ගානකට කලින් යුද්ධෙදී නැති වුණු සොල්දාදුන් 5 දෙනෙකුගේ බොඩි තමයි මේ තියෙන්නේ. මම හිතන්නේ එතන බොඩිස් නැහැ. මොකද ඒගොල්ලෝ කියන විදිහට අවුරුදු 10කටත් කලින්. ඉතින් ඒ කට්ටියව හමු වෙලා තියෙන්නේ අවුරුදු 10කට විතර පස්සේ. ඉතින් මම හිතනවා සමහරවිට
මේ ඔයාලා දකින්නේ ඒකෙන් පිටතට පේන විදිහ. ඇත්තටම පිටතින් බලනකොට හරිම ලස්සන හරි විශාල පල්ලියක්. ඒ වගේ මෙතනදලා අවට පරිසරය බලනකොට හරිම ලස්සනට පේනවා. එයාට පොඩි පල්ලියක් තිබුණා. අපි දැන් මේ පල්ලියටත් ගිහිල්ලා බලමු. එයාලා මෙතනදි කරන්නේ පොඩි මුදලක් අය කරලා අපේ ෆැමිලි එකේ අයගේ නම් ලියලා ඒගොල්ලන්ට බාර දුන්නාම එයාලා යාඥා කරනවා. ඉතින් මේ ඒ වගේ දෙයක් තමයි ඔයාලා දකින්නේ. මේ සිනගම එක 1904 සිට 1911 දක්වා කාලය තුල ඉදි කරන ලද්දක්. සමහර මූලාශ්‍රවල මෙහි මූලික වැඩ කටයුතු 19 වන සියවසේ අගභාගයේදී වගේ 1895යි 1903 අතර කාලයේදී අබෙල්ටි සීබේ ප්‍රදේශයෙන් පැමිණි යුදෙව්වන් විසින් මේක ආරම්භ කළ බව තමයි සඳහන් වෙන්නේ. යුදෙව් සම්ප්‍රදායට අනුව මෙම දෙවස්ථානයේ ප්‍රධාන අක්ෂය ජෙරුසලම දෙසට දකුණු දෙසට මුහුණලා පිහිටා තිබෙනවා. ඉතින් මෙම දෙවස්ථානයේ අඛණ්ඩව ක්‍රියාත්මක වෙන අතර අදටත් තිබිලිසි නගරයේ වෙහෙසෙන යුද ප්‍රජාවගේ ප්‍රධානතම සක්‍රීය ආගමික මධ්‍යස්ථානයක් ලෙස මෙය සේවය කරනවා. ඉන් ජෝර්ජියාවේ සංචාරය කරන සංචාරකයන් අතර බහුලම ජනප්‍රිය ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුත් ආකර්ෂණීය ස්ථානයක් තමයි මේ. මේ ඔයාලා දකින්නේ ඇන්ටිස්කාඩ් බැසිලිකාව. ඒකත් ගොඩාක් පරණ පල්ලියක්. ඒ පල්ලියට අපිට යන්න බෑ. ඒක ප්‍රතිසංස්කරණය කරන නිසා ඒක වහලා තිබුණේ. ඔයාලට පේනවනේ ඒක ගොඩාක් පරණ පල්ලියක්. මෙතනම තියෙනවා තව පොඩි පල්ලියක්. ඒක ඇතුලේ තමයි මේ ඔයාලා දකින්නේ. ජෝර්ජියා වීඩියෝ එකේ පළවෙනි කොටස අදින් ඉවරයි. අපි දෙවෙනි කොටසත් එක්ක ආයෙ හම්බ වෙමු. ඉතින් ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.